Good morning. Hi, welcome to my YouTube channel. මම මේ vlog එක කරනවද නැද්ද කියලා කියන්නේ edit කරනවද නැද්ද කියලා කල්පනා කරා. මං ගාව clips අනම්මනම් තිබ්බා ඉතින් ඒ වුණාට මට එච්චර ලොකු ආසාවක් තිබ්බේ නෑ මේක edit කරන්න. ඒත් ඉතින් ඔන්නයි කමක් නෑ කියලා edit කරන්න නිකන් ඉන්න එකනේ. අපි උදේ නැගිට්ටේ මට මතක විදියට 4 ගානකට ගෙදරින් ගියා 5 ගානකට. ඔයාලට ඉස්සරහදී ඒතරතුරු දැනගන්න පුළුවන්. මම මේක යන්න ප්ලෑන් කරන් හිටපු ගමනක් නෙමෙයි. මට කියන්නේ අර මං දැනගෙන හිටියත් යනවා කියලා ඒ වුණාට මම යනවා කියලා හිටියේ නැහැ. ඒත් අපේ අක්කා කොහොමද මාව එක්කගෙන ගියා මේ ගමන. ඉතින් ගියේකින් හොඳක් උනේ. ඉතින් ආවුලක් නැහැ. මට ඉම්බ්‍රීස් ආවයි ඔක්කොම තියෙදි තමයි මං ගියේ. ඉතින් මගේ vlog එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. මොකද ගියේ කාත් එක්කද ගියේ මොකද කරේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ vlog එකේ. Hi, good morning. පහපසුවේ විනාඩි කීයද? 5යි. අද තව එක්කෙනෙක් ඉන්න ඒ වුණාට මං එයාව පෙන්නන්නේ නැහැ. අද මං තනියෙන් නිකන් ගියා වගේ පොඩි සීන් එකක් දෙන්න යන්නේ. අයියෝ මගේ දත් දෙක. එන්න රත්තරන්. අනේ පේනවා. මෙයා තමයි සැඟුණු අමුත්තිය. පෙන්නන්නේ කවුද කියලා. පෙන්නන්න බෑ. මගේ හැම vlog එකකම නෑ නෑ. බාගෙන් පාකේ ඉවරින් නෑ. ගොඩක් ඒවා නෑ. අයි ගියස බර්ත්ඩේ එක ඉන්නවා. එච්චර. නෑ තව එකක් ඉන්න ඔය. ඔයාගේ වල නම් ඉන්නවා මං චුට්ටි චුට්ටි කෑලි කෑලි. මම බර්ත්ඩේ එක ඉන්න ඉන්නේ. එහෙමද? ආදත් පොඩ්ඩක් ඉතින් ඔළුව දාන්න දෙන්න පවුලු මොන. මෙයා කොහොමද මයෝ මේ සම්පූර්ණ සම්මන්නේ. අයියෝ අර මේ කෙලිම ගන්න දැන් අය රේන. රාගු හතර. ඒක දඟරන්නේ. නෑ එතකොට ඒ කියන්නේ වීඩියෝ එක නෑ හොඳට ළමයි යන්නේ වීඩියෝ එක. ඉවරන් ඉස්සෙ දාලා. තමයි කියන්නේ. තමාලේ. මට කඩවද කොට හදාගෙන. අපි දෙන්න මුලින්ම ප්ලෑන් කරන් හිටියේ වතුරුගමේ ඉඳන් ගම්පහට බස් එකේ ගිහලා එතනින් තමයි ට්‍රේන් එක යනවා කියලා. ඊට පස්සේ උදේ වෙනකන් එහෙම තමයි ප්ලෑන් එක තිබ්බේ අපි දෙන්නගේ. ඒත් බස් එක යන විදියත් එක්ක අපිට ට්‍රේන් එක යන්න මේ අපිට මිස් වෙයි කියලා ට්‍රේන් එක. ඉතින් අපි කරේ මිරිස්සත්තට ගිහිල්ලා මිරිස්සත්තේ ඉඳන් කොළඹට දුර බස් එකක නැගලා එතන ඉඳගෙන ට්‍රේන් එකේ තමයි ගියේ. මම හිතන්නේ අපි ආපු බස් එකේ ඩ්‍රයිවර්යි කොන්දොස්තරයි මේ මුළු බස් එකේ බාගට මිනිස්සුන්ගෙන් බැලුම් අහන්න ඇති. මොකද එයාලා බස් අනිකෙන් තැන් වලින් බස් අන්නෙත් නැහැ. කඩාගෙන යන උදේ පාන්දරනේ ඉතින්. බස් අනිකෙන් තැන් වලින් බස් අන්නෙත් නැහැ. සමහර කට්ටිය බොයිනවා කෑක ගහ යනවා. සමහර කට්ටිය බස් මැදින් දුවනවා. බස් එක මැදින් දුවනවා. නවත්තන දුවනවා අයියේ. මම නම් ඉතින් හොඳට නිින්දක් දාගෙන ආවේ. නිින්දක් දාගෙන ඉන්නත් බෑ. මට පොඩ්ඩක් බස් ඇලර්ජි පොඩ්ඩක් කේස් එකක් තියෙනවා. ඒකට ලෑස්තිලාවත් ඉතින් මේ ෂුවර් නෑ නේද? මොනවද ලැජ්ජයිනේ අනේ. කොහමරි එදා නම් මුකුත් දුන්නේ නෑ මට එහෙම. මට කෝච්චිය යද්දී එහෙම කිසි අවුලක් නෑ. කෝච්චියේ බයික් එකේ වීල් වල යද්දී එහෙම අවුලක් නෑ මට. අනිත් ප්‍රවාහන පහසුකම් වල නම් පොඩක් අවුල් ඉතින් මට. ඉතින් දෙයාපෙදිය තමයි මම ඔයාලට ඔන්න ඔය විදිහට විස්තරාත්මකව පැහැදිලි කරේ ඉතින්. ඔබ එන්න සුළගේ දැවටිලා මා ඉන්නේ ඔබ දන්නේ කියා
සුදු හංස තටුවේ සැතපීලා පෙම් කරමු රහසේ සැඟවිලා පැය ගානකට පස්සේ අපි ඇවිත් ඉන්නේ මිරසට. මේ ගමන ආවේ අපේ අක්කගේ කැම්පස් එකේ යාළුවෝ ටික. කියන්නේ අක්කගේ වයස නෙමෙයි ඒගොල්ලෝ මගේ වයසේ. ඔක්කොම ගැටිය මගේ වයසේ අක්කා විතරයි අපිට වැඩි අවුරුද්දක් වැඩිමල් කෙනෙක් හිටියේ. ඔය කොටට කොටේ හිටියට මේ එයා මට වැඩි අවුරුද්දක් වැඩිමල්. ඉතින් කොහොමද දැන් මේ යන්නේ මේ අක්කා නෙමෙයි සෝරි සමා වෙන්න. එක්කෙනා ගෙදර කියන අක්කගේ යාළුවාගේ ගෙදර යන්නේ. ඒගොල්ලන්ගේ ගෙදර ගෙස්ට් හවුස් එකක්. ඒ කියන්නේ උඩ තට්ටුව පහළ තමයි එයාලා ඉන්නේ. ඉතින් අපි හිටියේ උඩ තට්ටුවේ. මම පෙන්නන්නම් එතනට ගිහිලා කොහොමද ඒගොල්ලන්ගේ ගෙදරට view එක පේන්නේ කියලා. මාරම ලස්සනයි. පුදුමම ලස්සනක් එතන. يعني හරිම නිකන් කාම් වයිබ් එකක් තියෙන්නේ. මාර ලස්සනයි එතන. මට මතක නෑ නම දාන්නම් මම අහලා නම දාන්න නම මතක නෑ ඇත්තටම මට. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ අපි එතනට. කොහොම හරි දැන් අද ගිහිල්ලා හෙට හවස වගේ වෙද්දි තමයි අපි ගෙදර එන්නේ. මේ තියෙන්නේ ආලා ගෙදරට පෙනෙන view එක. පහළ තට්ටුවට ඔහොම පේන්නේ. උඩ තට්ටුවට ගියාම ඔක්කොම පැත්තම පේනවා. හරිම ලස්සනයි ඇත්තට. මම නම අහලා උතර උඩින් දාන්න. කියන්නේ උඩ තට්ටුවට පේන විදිහ මම ඊළඟට පෙන්නන්න. ෂෝක් පැත්ත හැබැයි අක්ක. මේ ඔයාගේ ආපත් දානවද? විනාඩි 20ක් වගේ ඉඳලා ආපු ගමන්ම ඇවිල්ලා විනාඩි 20ක් වගේ ඉඳලා ඔක්කොම කටිය වෝෂි දාලා දැන් යන්න හදන්නේ බීච් එකට. එයාලා ගෙදරින්ද බීච් එකට විනාඩි 10ක වගේ දුරක් පයින් යන්න පුළුවන්. දවස් 2-3ක කරන්න ඕනේ දේවල් අපි එක දවසෙන් කවර් කරා. ඉතින් දැන් ඉතින් බීච් එකට තමයි යන්න හදන්නේ. අපි කට්ටියකින් එක්කෙනෙක් හැම දෙයකටම බෑ කියාගත්ත ගමන් කලින් දවසේ හා කියලා ඒ දවසේ බෑ කියපු එක්කෙනෙක් හිටියේ. ඔය අතර කොටු කොටු ගණන් ඉන්න දවස් පටලවගෙන ඊට පස්සේ තව එක්කෙනෙක්ට ගෙදරින් එද්දී එක දවසක් වෙලා දවස් 2ක් වුණා එයාට. එක දේවල් වුණා ඉතින්. කොහමද සටන අතරියේ නැති. බෑ කියපු කට්ටියවත් එක්කගෙන ගියා. සියසින් දුටු සිහිනයකින් පහසක් ගෙන එන්නම් හැබැයින් විදගන්න රහසින් ගෑමුදු සුවදින් හුස්මක් පුරවන්නම් ළමදේ විහිදෙන්න රැස් වී දෙන සමනලියකගේ ඉගියක් ලැබුණාම රැකගන්නම් දුර අවකාශී ඉකිලී යනදාත පාවී කොස්නුඩු යටිකුරුවි නෙත්තෙමුණාම තිරිතෙන්නම් මුළු හද පත්ලෙන් මා සීරි ඒ ඉන්නේ
පැත්තේ යන්න පුළුවන්. අනේ ඒ වුණාට මේ උතරින් නවතින්න වෙනවා. මරයි බේතන. එන්නද? මම මෙතන පයින්. සෙරපු මේ සෙරපු දාගෙන විත්ති. මම්බුමි සාධාරණ බියක් දෙන්න ඕකට. මේ අනේ මන් දන්නේ. අනේ මට රොන්දයි. අනේ බෑ බෑත් වගේ. ඉන්නකොට වඩි සංගර නෑ මොහොතයි වගේ. ඒ තිම්බයෙන් 17 එකක් ගන්න. ඒ පොඩ අයිනේ නැගිවල නංගිව දඟලන එකක් තියෙනවා බ්ලොග් එකට දාන්න ඕන. බීච් ටයිම් එක ඉවරයි. ඊළඟට කොහෙද යන්නේ කියලා ඔයාලට ඊළඟ ක්ලිප්ස් වලින් බලා ගන්න පුළුවන්. අපි ඇවිල්ලා කාලා ආයෙ වොයිස් දාලා තමයි ඊළඟ තැනට යන්න හදන්නේ. එතනටත් එයාලා ගෙදර ඉඳන් ළඟයි. මරුනේ. එහෙම අපිටත් තිබ්බන. හැබැයි අගයක් නැති වෙයිනේ. එහෙමනේ සාමාන්‍ය. ආකි vlog එක ක්‍රියාත්මක කරනවා. මගේ මේ ෆෝන් එක ලොක් කියලා. සිරවට? විනාඩි දෙකක්. අයියේ. මට ආරම්භ Okay. Udah no. Mas ඒක තමයි ගත්තේ. හරිම ලස්සනයි. අයියෝ හැදි පැත්තේ නේ. මම මේ පාර දැක්කම මතක් වෙන්නේ හොටල් ප්ලේස් එක. ඔව්නේ? ඒකේ පාර වගේ. ඉස්රායෙල් බ්ලොගර් කෙනෙක්. මේසි නෑ. ඒ ලස්සනයි නේද හල? අම්මෝ අමාන්සියලෝ හිටි ගවිලා. ඒ ලස්සනෝ. පටන් ගන්න. කොකනට් හිල් එක ඉවරයි බලලා. එතන පැයක් විතර ඉඳලා දැන් ඇවිත් ඉන්නේ පරිවිදුපත. දන්නවනේ ඉතින් හැමෝම මෙතන. පරිවිදුපතට ඇවිල්ලා එතන නම් ගොඩක් වෙලා හිටියා. ගොඩක් වෙලා කියන ගොඩාක් වෙලා හිටියා එතන. උඩමළුවට ගිහිල්ලා බලලා කරලා එතනට මාර් විදිහට සන්සෙට් එක මාරම ලස්සනට පේනවා. මම ඉස්සරහින් වීඩියෝස් දාන්නම්. හරිම ලස්සනයි. කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. ඕන තරම් වෙලා එතනට වෙලා ඉඳගෙන බලාගෙන ඉන්න පුළුවන්. ඒ තරමට මාරම ලස්සනයි. ආ? අදද? ඔව්. මගේ අද වොයිස් එකක් නැහැ. අවුනේ. උරු නැති එක තියෙන්නේ. මගේ වොයිස් නැහැ. නුඹ සඳ වෙලා පායා මට එළියුණු වගයි නුඹ සඳ සීම බසයි මට ඉතිරි කලවරයි මට උරුම පමණයි මා ඉතින් ආපු විලේ නම් කරේ හැම තැනම යන එක. ඉතින් ඔන්න ඔය වෙලාව වෙනකන්
අපි ගාල්ලේ හිටියේ. අක්කගේ යාළුවට ගියා බඩු වගේක් ගන්න එක එක වැඩවලට. ඉතින් අක්කයි මායි කිව්වා අපි දෙන්න මෙතනට එලා ඉඳගෙන ඉන්නම් කියලා. අපි දෙන්න හවස කොහොම හරි ඒ යාළුවා ගෙදරට යන අන්තිම බස් එක වෙනකම් අපි දෙන්න මෙතනට එලා ඉඳගෙන හිටියා. අන්තිම බස් එක කියන්නේ මහරෑ නෙමෙයි. හවස 7 නේ මම මතක නෑ වෙලාව කීයද කියලා. කොහොම හරි වෙලාව වෙනකන් අපි දෙන්න මෙතනට එලා කයියක් ගහගෙන අක්කා සින්දු අහනවා මං මුහුද දිහා බලාගෙන ඉන්නවා. අපි දෙන්න එක එක ඒවා කර කර හිටියා ඇති. ඊට පස්සේ අක්කගේ යාළුවෝ ටික ආවට පස්සේ එයාලවත් අරගෙන ගියා ගෙදර. ගෙදර ගියා කියන්නේ අක්කලා සෝරි යාරේ. අක්කගේ යාළුවා ගෙදර. අක්කා නෙමෙයි මගේ වයසේ යාළුවෝ ටික. ගෙදර ඇවිල්ලා හරිම මහන්සි. ඇයි උදේ ඉඳන් හැමතැනම ගියානේ. ඔව් උදේ ඉඳන් හැමතැනම ගිය නිසා මාර විදියට මහන්සි. ඊට පස්සේ ටික වෙලාවක් ඉඳලා තේ එහෙම බීලා අපි ඉස්කෝලේ යන කාලේ තිබ්බ සෙල්ලම් තියෙන්නේ රොබින් මැරියන් තව මොනවද? තව මොකද්ද? තව මොකක්ද? මේක නම් කාඩ් සෙල්ලමක් කරන්නේ. රොබින් මැරියන් ඒවා ඉතින් අපි එක එක ගේම්ස් කරා. හිනා වෙවි ඔබදුප කතා කර කර දන්නේම නැතුව වෙලා ගියා. අපි ආපු ගමන් කෑවේ නැහැ. මොකද මේ තේක බීලි ඉවර වෙලා තාපොඩි කෑමක් තිබ්බ ඒක කාලා අපේ බඩ හොඳටම ෆුල් වෙලා තිබ්බේ. ඒක නිසා තමයි මේ අපි ගේම් එකක් ප්ලේ කරන්න හිතුවේ. වෙලාවක් ගියා. ඊට පස්සේ මම හිතන්නේ අපි කනකොට 11 ගානක්ද කොතරට කනකොට. මේගොල්ලෝ කතා වෙන සමහරක් දේවල් මම නම් දන්නේ නැහැ. මොකද මම එයාලා කැම්පස් එකේ නෙමෙයිනේ. කැම්පස් එකේ කට්ටියගේ විස්තර කතා කරා මම ඉතින් hina වෙවි හිටියා. ඉතින් මොනවා කරන්නද? වා මේක කපන්නේ නෑ අර දේවලින් ජින්දෝද මොකක්ද දැන් ඕනේ? අර අනේ මේක නම් දෙන්න. දැන් මොන මේක වල ලොකු කදාගෙන හා පොඩි දෙක වල ලොකු එකක් දෙම මැද කණ්ඩායම ගැට වැඩ කරන්නේ සහයෝගී. මං කිව්වා. මම මැරිලා නෑ මැරිලා නෑ තාම. අනේ මේ මට තේ බැලෙන්න නම් අද තමයි මෙහි අන්තිම දවස. අදින් අපේ ට්‍රිප් එක ඉවරයි. මේ අපි ගෙදර යන්න තමයි හදන්නේ. මායි අක්කයි තව අක්කගේ යාළුවෙක් නම් මතක නෑ මට. එයායි නම් ගෙදර යනවා. අනිත් කට්ටිය මතුගම යනවා. ඒ කියන්නේ අක්කගේ අනිත් යාළුවාගේ ගෙදර යනවා. මේ පොඩි මිස්ටේක් එකක් වෙලා තමයි අපි දෙන්න මේ ගෙදර යන්නේ. ඒක ඔයාලට අක්කගේ බ්ලොග් එකෙන් බලා ගන්න පුළුවන්. මොකද්ද මිස්ටේක් එක කියලා මම කියන්නේ ඉතින්. ඉතින් මේ ට්‍රිප් එක ඇත්තටම ෂෝක් අනේ. ඉතින් ගිය නැති තැන් වල ගියා බලා ගන්න පුළුවන් හැම තැනක්ම එක දවසින් බලා ගන්න පුළුවන් වුණා. ඔහොම තමයි ඉතින් උනේ. ඔයාලා බලුවානේ ඉතින් වීඩියෝ එක බලුවා නම් බලා ගන්න පුළුවන් ඔයාලට. කොහොමද මේ ට්‍රිප් එක මම එන්ජොයි කරේ කියලා. මම නෙමෙයි අපි. එන්නේ නැහැ කියලා ආපු ගමනක් හරිම ලස්සන විදියට සුන්දර විදියට ගෙවුණා. මට වචන එන්නේ නැහැ අප්පා කියන්න. ස්ටේෂන් එකනේ මැදමාවත වැලිගම කතා කාර්යාලය ඔබ බලාගත හැකි කතා කාර්යාලය කොහොමද? ඒ රාගුන්ට පස්සේ ගම්පහට 650 කොයි? දෙවෙනි පොළොන්ට දෙන්න ගම්පහට. ඔය ගණේ මොකද කරලා නැහැ. Hi. Hi. Oh, hi. Hi. Antibrik.
දැන් ඉතින් ආව විදිහටම ගෙදර යන ට්‍රේන් එක යනකම් තමයි මේ බලාගෙන ඉන්නේ. මං කලින් කිව්වා වගේ ට්‍රිප් එක නම් මාරු ෂොක්. එක දවසේ ඔක්කොම කවර් කරගත්තා. දැන් ඉතින් ගෙදර යන නිකන් කම්මැලි වගේ. කොහොමද කොහේ හරි කියලා ගෙදර යන්න ගියාම කම්මැලි වගේනේ. කොච්චර ගෙදර යන උමනාව තිබ්බත් කම්මැලිකම නෙලුකු ඔක්කොටම වැඩිය. එහෙනම් ඔයාලට ආයෙ මම බ්ලොග් එකක් ගේන්නම් ළඟදිම ගේන්න පුළුවන්. ඔව්. ළඟදී ආයෙ බ්ලොග් එකක් ගේනවා. මොකක් වෙයිද දන්නේ නැහැ. මන්වත් දන්නේ නැහැනේ මොකද්ද බ්ලොග් එක කියලා. ඔයාලට මෙහෙම කියවනේ මම දන්නේ නැහැ මොකද්ද බ්ලොග් එක කියලා. ඒ බ්ලොග් එකකින් හම්බෙනකන් මම හැමදාම කියනවා වගේම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න. ලෝකවාසී ප්‍රේමවතුන්ට වැලන්ටයින් එනවනේ පෙබරවාරි 14. එනම් පෙබරවාරි 14 මොලේ කල්පනා කරලා පරිස්සමෙන් සතුටින් සමරන්න. හැබැයි එදාට විතරක් ආදරවන්තින්ගේ දවස විශේෂ කරගන්න එපා. හැමදාම ඔයගොල්ලෝ ආදරෙන් ඉන්න. හරිද? මට කියන්න තියෙන්නේ ඉතින් එදාට පරිස්සමෙන් සතුටින් සමරන්න කියලා විතරයි පෙබරවාරි 14. ඔයාලට ඉතින් විශේෂ කරලා තියෙනවනේ එදා දවස. එහෙනම් අදට මගේ බ්ලොග් එක ඉවර කරනවා. ආයි බ්ලොග් එකක් ගේනකම් බ්ලොග් එකක් ගැන නෙමෙයි හැමදාම ඔයගොල්ලෝ පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. ආදරේ බයි. අසරැලි කෝල මුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නත් විලේ කැල්ම කියාතරේ මුවරදරේ නුරොන් පිරී උතුරා සුවතට හාදුදී පුබුදයි ජීවිතේ කැකුල කියාතරේ ගිනියම්මු සීනෙකමා දැවටියා ඔබෙසේයා ගිනියම්මු හැගුමකමා සිහිලස ගැල්පුවා මෙදා